මචන් මට එපා වෙලා තියන්නේ මම කොච්චර ට්‍රයි කළත් මට සාර්ථක වෙන්න බෑනේ. ඇයි මචන් එහෙම කියන්නේ? ඔයා උස ඇතැරියද? බලපන් මගේ ගොඩක් යාළුවෝ දැන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා. මම තාම එකම තැනනේ. මචන් මං වගේ ප්‍රශ්නයක් අහන්නද? ඔයා කැමති දේ මොකක්ද? ඔයාට මොනවා හරි කරන්න ලොකු ආසාවක් තියෙනවද? ඔව් මම අනිවාර්යෙන්ම කැමති සින්දු හදන්න. නමුත් මට වේලාවක් නැහැ. මට බයයි. මචන් අන්න ඒකයි ප්‍රශ්නය. සාරකත්වයේ රහස කියන්නේ අනිත් අය කරන දේ දිහා බලන එකේ නෙමෙයි. ඔයා කැමති දේ මොකක්ද? ඒක අදම පටන් ගන්න. පොඩි පියවරක් හරි තියන්න. බය වෙන්න එපා. අනිත් අය ඉන්න තැන නෙමෙයි ඔයා ගමන පටන් ගන්න තැනයි වැදගත්. අදම පටන් ගන්න. ඇත්ත මචන් මම අද ඉඳන් මගේ හීනේ වෙනුවෙන් වැඩ කරනවා. මාව අද කාවවත් නතර කරන්න බෑ. එහෙනම් වැඩේ හරිනේ?